සියලු දෙනාම නැවතත් සාදරයෙන් පිළිගන්නවා මානෙට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තාක්ෂණයත් එක්ක මිනිස් අභ්‍යවකාශයේ ජයගත්තත් තාම පෘථුවිය හරියට ජය අරගෙන නැහැ කියන්න ඔප්පු කරන්න පුළුවන් ප්‍රධානම ජීවී සාක්ෂියක් වෙන මරියානා ආගාධය සම්බන්ධයෙන්. ඉතින් මේ මරියානා ආගාධයේ තියෙන අභිරහස් ගැන තමයි අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න, like කරන්න, තව කෙනෙක්ට බාන්න share කරන්න. ඉතින් එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. බටහිර පැසිෆික් සාගරයේ මරියානා දූපත් සමූහයට ආසන්නයෙන් තමයි මේ මුහුදේ තියෙන ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ මරියානා ආගාධය කියන එක කොච්චර ගැඹුරුද කියන එකට අදහසක් ගන්න ඕන නම් ඕගොල්ලෝ හිතන්න ලෝකේ දැනට පවතින උසම කන්ද වෙන එවරස් කන්ද අනිත් පැත්ත හරවලා මේ මරියානා ආගාධය ගිල්ලුවත් තවත් මරියානා ආගාධයේ පල්ලෙහා ගැඹුර තියෙනවා. ඉතින් එච්චරක ගැඹුරක් තියෙන තැනක් තමයි මේ මරියානා ආගාධය කියලා කියන්නේ. ඉතින් මේ මරියානා ආගාධය සම්බන්ධයෙන් 1960 දී විද්‍යාඥයෝ පිරිසක් විසින් මිනුමක් ගන්නවා කොච්චරක් ගැඹුරු තියනවද කියලා. එතකොට ඒකට මිනුමක් එනවා 10994 මීටර් කියලා. ඉතින් ඕක තමයි සෑහෙන කාලයක් පුරාවටම මරියානා ආගාධයේ ගැඹුර කියලා ගොඩක් අය හිතාගෙන හිටියේ. හැබැයි මෑතකදී තවත් විද්‍යාඥයින් පිරිසක් විසින් නවීන තාක්ෂණය යොදාගෙන මේ මරියානා ආගාධයේ ගැඹුර මැනලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට මිනුම ඇවිල්ලා තියෙනවා මීටර් 11034ක් මේ මරියානා ආගාධයේ ගැඹුරුයි කියලා. ඉතින් ඇත්තම කතාව කිව්වොත් අපි අභ්‍යවකාශය ජය අරගෙන තියෙනවා. නවීන තාක්ෂණයත් එක්ක. හැබැයි අපි තාමත් පෘථුවිය ජය අරගෙන නැහැ. කියන්න ප්‍රධානම සාක්ෂියක් තමයි මේ මරියානා ආගාධය. මම කලින් කිව්වා වගේම. ඉතින් මේ මරියානා ආගාධය ආසන්න වශයෙන් කිලෝමීටර් 11ක් විතර ගැඹුරුයි. ඉතින් මේ කිලෝමීටර් 11 පහළම ගැඹුරු කොටසට අපි කියනවා චැලෙන්ජර් ඩීප් එක කියලා. මේක සාමාන්‍යයෙන් අධික පීඩනයකින් යුතු කලාපයක්. ඉතින් මේ කලාපය තාම තරණය කරලා තියෙන්නේ පෘථුවියේ ඉන්න මිනිස්සු 3 දෙනෙක් විතරයි. මෙතනින් එක්කෙනෙක් අපි හැමෝම දන්න සුප්‍රසිද්ධ ටයිටැනික් කියන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයෙක් වන ජේම්ස් කැමරන් කියන පුද්ගලයා තමයි චැලෙන්ජර් ඩීප් කියන එකට මුලින්ම ගිහිල්ලා තියෙන්නේ. එයා ගිහිල්ලා තියෙනවා මීටර් 10898ක ප්‍රමාණයක් චැලෙන්ජර් ඩීප් එකෙත්. කොහොම හරි මේ මරියානා ආගාධයේ දිග කිව්වොත් කිලෝමීටර් 2542ක් විතර වෙනවා. හැබැයි මේ මරියානා ආගාධයේ පළල කිලෝමීටර් 69ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ මරියානා ආගාධය ඇති වෙලා තියෙන්නේ එකිනෙකට ආසන්න බූදැටි දෙකක් එකිනෙකට ඇතිල්ලීමෙන් තමයි මේ මරියානා ආගාධය ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ මරියානා ආගාධයේ පීඩනය කොච්චරක්ද කියලා කියනවා නම් ආසන්න වශයෙන් ඒගොල්ලෝ කියනවා බාස් 1086ක් කියලා. ඒ කියන්නේ වර්ග අඟලකට රාතල් 17750ක් විතර වෙනවා. ඒක ආසන්න වශයෙන් අපි ගත්තොත් ටොන් 8ක් විතර වෙනවා. ඉතින් මේ වගේ අධික පීඩනයක් යටතේ තමයි මේ මරියානා ආගාධයේ පතුල පිහිටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ආරක්ෂිත වැසුම් නැතුව මේ මරියානා ආගාධයට ගියොත් ඒ ගිය කෙනාව සමතලා කරන්න පුළුවන් තරම් පීඩනයක් මෙන්න මේ මරියානා ආගාධයේ තියෙනවායි කියලා කියනවා. ඒක හරියට අපිට ෂණිකව අපේ ඇඟ උඩට අලි 600 දෙනෙක් විතර නැග්ගා වගේ කියලා කියනවා. ඉතින් මේ මරියානා ආගාධයේ පීඩනය කොච්චරද කියලා කියනවා නම් අපේ සාමාන්‍ය වායුගෝලීය පීඩනයට වඩා මේක 10 ගුණයක් වැඩි පීඩනයක්. ඉතින් මෙන්න මේ පීඩනයට අනුවර්තනය නොවෙච්ච සත්වයෙක් නම් කොයිම වෙලාවකවත් මේ පීඩනයේ සත්වයාට රොත්තු දෙන්නේ නැහැ. මිනිසාත් ඇතුළු. ඉතින් ඒ වගේම තමයි මරියානා ආගාධයේ උෂ්ණත්වය ගත්තත් සෙල්සියස් අංශක 1.4 අතර උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අධික උෂ්ණත්වයක් මරියානා ආගාධයේ පතුලේ තියෙනවා. ඉතින් මේ මොන බාධකයේ තිබ්බත් මිනිසා තාක්ෂණික දියුණුවත් එක්ක මේ ඔක්කොම ගවේෂණය කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ පටන් ගත්ත එක ගවේෂණයක් තමයි මේ මරියානා ආගාධය පිළිබඳ ගවේෂණය. ඉතින් මේගොල්ලෝ මේකට යොදාගන්නේ ලිමිටිං ෆැක්ටර්ස් කියන සබ්මැරීනය. මොකද ඒ සබ්මැරීනය විතරයි මේ පීඩනයට ඔරොත්තු දෙන්නේ. මොකද මේ සබ්මැරීනය හදලා තියෙන්නේ ටයිටේනියම් කියන ලෝහයෙන්. සාපේක්ෂව ටයිටේනියම් කියන ලෝහය ඉතාමත්
ඝන ලෝහයක්, ඝනත්වය අධික ලෝහයක්. ඉතින් ඒ සබ්මැරීනේ ඇතුළේ යන කට්ටියට වායුගෝලීය පීඩනයේ වෙනසක් තේරෙන්නේ නැලු මේක ඇතුළේ යද්දි. ඒ නිසාලු මේ පරීක්ෂණ වලට මේ ලිමිටින් ෆැක්ටර්ස් කියන සබ්මැරීනේම යොදාගන්නේ. ඉතින් මේ මොන පීඩනය මොන බාධකයේ තිබ්බත් මෙන්න මේ පීඩනයන්ට රොත්තු දීලා ඒ මරියානා ආගාදේ ජීවත් වෙන සත්ව විශේෂයන් ඉන්නවා. ඒ සත්ව විශේෂයන් කිව්වොත් ගොබ්ලින් ෂාක්. ඉතින් මේ සත්ව විශේෂය ඊටම දුර්ලභ සත්ව විශේෂයක්. ඒ වගේම තව ඉන්නවා සොම්බි වෝම් කියලා සත්ව විශේෂයකුත් ඉන්නවා. මේගොල්ලොන්ගේ ඇස් නෑ. මේගොල්ලෝ කරන්නේ සාමාන්‍යයෙන් ওই දි รา පත් වෙලා ගිය මෝරු වැනි සත්තුන්ගේ ඇටකටු වලට මේගොල්ලෝ දානවා එක අම්ලයක්. මේගොල්ලෝ ශරීරයේ නිපද වෙන අම්ලයක් දාලා ඒකෙන් ජීර්ණ ඵලයක් විදියට නිපද වෙන ප්‍රෝටීන් මේගොල්ලන්ගේ ශරීරයට උරාගෙන තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ වගේම තව ඉන්නවා බැරල් ලයි ෆිෂ්, ඒ වගේම ගැඹුරු මුහුදේ මකරමාළු, එහෙම නැත්නම් අපි කියනවා ඩීප් සී ඩ්‍රැගන් ෆිෂ් කියලා. ඉතින් මෙයා නම් මකරෙක්ගේ පෙනුමම තමයි තියෙන්නේ. හැබැයි යා මහ ලොකු විශාලත්වයක් නැහැ. අගල් 6ක විතර විශාලත්වයක් තමයි මෙයාගේ තියෙන්නේ. මේ ඔක්කොම සත්තු මේ පීඩනයන්ට ඔරොත්තු දීලා මේ පීඩනයන් යටතේ ජීවත් වෙන සත්තු තමයි මේ ඔක්කොමලා. ඉතින් මේ මරියානා ආගාදේ පිහිටලා තියෙන හැඩයත් එක්ක අවුරුදු ගානක අවුරුදු මිලියන ගානක විතර මුහුද ගොඩබිම තිබ්බ විවිධ වර්ගයේ ද්‍රව්‍ය දේවල් එකතු වෙලා මේ මරියානා ආගාදයේ පතුල ඒ සියලු දේවල් වගේම වැහිලා තියෙන්නේ. ඉතින් ගොඩක් විද්‍යාඥයෝ විශ්වාස කරනවා මෙන්න මේ මරියානා ආගාදයේ යට තියෙන පස් තට්ටුව කහ පැහැයට උහුරු දුගුරු පැහැයක් ගන්න රොන් මඩ තට්ටුවක් පිහිටි පස් තට්ටුවක් කියලා. ඒ වගේම තවත් විද්‍යාඥයෝ ගවේෂණය කරපු දෙයක් තමයි මේ ලෝකේ මතුපිට පෘෂ්ඨයේ තියෙන ගිනිකඳු ප්‍රමාණයට වඩා මුහුදු පතුලේ තියෙන ගිනිකඳු ප්‍රමාණය වැඩි. ඒ වගේම සක්‍රීය ගිනිකඳු ප්‍රමාණයත් වැඩි මුහුදේ තියෙන. ඉතින් මේ මරියානා ආගාදයවටත් සක්‍රීය ගිනිකඳු 20ක් පමණ තියෙනවා. ඒ වගේම තව එකම එක දෙයක් කියන්නම්. ගොඩක් අය හිතනවා මීට අවුරුදු මිලියන ගානකට කලින් අපි වඳ වුණා කියලා හිතපු මෙගලඩෝන් කියන මෝරු විශේෂයක් මේ මරියානා ආගාදේ ඉන්නවයි කියලා. ඒගොල්ලෝට දෙන්න තියෙන උත්තරේ මෙච්චරයි. මරියානා ආගාදේ විතරක් නෙමේ මේ පෘථුවියේ කිසිම තැනක මෙගලඩෝන් කියන මෝරු විශේෂයට ඉන්න අවස්ථාවක් මේ වෙද්දි නැහැ. හරිද? තිබ්බත් ඒක ඊටාම හඹු සිදුවීමක්. මොකද විද්‍යාඥයෝ ගවේෂණය කරලා තියෙන විදිහට ඒගොල්ලෝ බලනවා මේ මොකක් හරි පෘථුවිය තුල පරිසර පද්ධතියක වෙනස් වීමක් වෙනවද කියලා. දැන් මෙගලඩෝන් කියන විශාල සත්ත්ව විශේෂයක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ පරිසර පද්ධතියේ ඉන්න මාළු විශේෂ ඉක්මනට වඳ වී යාමකට හෝ අඩුවීමකට ලක් වෙන්න ඕනේ. ඉතින් එහෙම තත්ත්වයක් තාමත් වාර්තා වෙලා නැහැ. ඒ නිසා විද්‍යාඥයෝ කියලා තියෙනවා මෙගලඩෝන් කියන මෝර විශේෂයට තාමත් පෘථුවියේ ඉන්න කිසිම අවස්ථාවක් නැහැ කියලා. තියෙන්න පුළුවන්. හැබැයි ඒක ඊටාමත් අහඹු සිදුවීමක්. බොහෝ දුරට 99% විතරම එහෙම නොවෙන්න තමයි අවස්ථාව වැඩි. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් තවත් බලන්න අපේ මානේ YouTube channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න, ඔයාලට මොන වගේ මාතෘකා ගැනද කතා කරන්න ඕනේ කියලා comments කරන්න. ඉතින් එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා.